කුරුලෑ නිසා ඇතිවුණු කැළැල් නැති කරගන්න අපිට ගෙදරදීම කරන්න පුළුවන් ස්වභාවික සත්කාරයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද මේක හදන්නේ වගේම මේක හදාගන්න අපිට මොනවද ඕනි වෙන්නේ කියලා. මේක හදාගන්න අපිට විශේෂයෙන්ම ඕනි වෙන්නේ උළුහල්. උළුහල් අපි ගන්නකොට රැයක් පෙඟෙන්න තියලා තමයි උළුහල් අරගන්න ඕනේ. මේ විදිහට පොඟව ගත්ත උළුහල් තේ හැන්දක් අපිට මේක හදාගන්න ඕනි වෙනවා. ඊළඟට අපි මේ විදිහට පොඟව ගත්ත උළුහල් ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගන්න බැරි නම් ඔයාලට මේ ටික අඹරලා හරි කොටලා හරි ගන්න පුළුවන්. කෑලි නැති වෙන විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි මේ පේස්ට් එකට එකතු කරගන්න ඕනේ මීපැණි තේ හැන්දක්. මීපැණි තේ හැන්දක් වගේම ඊළඟට අපි මේකට කෝමාරිකා එකතු කරනවා. ඔයාලට පුළුවන් ස්වභාවික කෝමාරිකා හැන්දක් මගින් මේකට සූරලා එකතු කරන්න. නැත්නම් ඔයාලට කඩේ තියෙන කෝමාරිකා ජෙල් මේකට භාවිතා කරන්නත් පුළුවන්. ඊළඟට අපි අවසාන වශයෙන් මේකට එකතු කරන්න ඕනේ යෝගට් තේ හැන්දක්. ඔය විදිහට තමයි අපේ මාස්ක් එක අපි හදාගන්න ඕනේ. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ පිරිසිදු කරගත්ත මුහුණේ මේක ආලේප කරලා විනාඩි 10ක් තියෙන්න අරින්න. විනාඩි 10ක් ගියාට පස්සේ අපිට පුළුවන් මේක පිරිසිදු වතුරෙන් සෝදලා ඉවත් කරන්න. ඔයාලට මේකෙන් සාර්ථක ප්‍රතිඵල අරගන්න ඕන නම් ඔයාලා මේක සතියට දෙපාරක්වත් කරන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට මේකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. ඉතින් මේ විදිහට මේ සත්කාරය මාසයක් විතර කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මුහුණේ කුරුලෑ නිසා ඇතිවුණු කැළැල් කළු ලප කැළැල් නැති වෙලා තියෙන විදිහ. ඉතින් අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. ඔයාගේ මුහුණේ මේ විදිහට කළු ලප කැළැල් තියෙනවා නම් ඒව නැති කරගන්න ඔයාලට මේ සත්කාරය ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි.